කතාව මේකයි. ඔයා මොන වයසක හිටියත්, ඔයා මොන රැකියාව කරත්, විශ්‍රාම සුවයෙන් ජීවිතය ගත කරත්, අද වෙනකොට අපේ ඇස් දෙක කවරදාකටත් වඩා ආතතියට පත් වෙලා තියෙන්නේ. අපි පොඩි ටෙස්ට් එකක් කරලා බලමු. ඔයා දැන් මම මේ කියන දේවල් වලින් ඔයා කීයක් එක දවසකට කරනවද කියලා ඔයාම කල්පනා කරලා බලන්න. කැමති නම් කමෙන්ට් එකක් දාලා අපිවත් දැනුවත් කරන්න. කැමති නම් කමෙන්ට් එකක් දාලා අපිවත් දැනුවත් කරන්න. උදෙම මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනවා. පත්තර හරි WhatsApp එක හරි බලනවා. පාසල් වැඩ හරි ලැප්ටොප් එක හරි පාවිච්චි කරනවා. රෑට ටීවී එක හරි ෆිල්ම් එකක් හරි බලනවා. එහෙමත් නැත්තම් දවසට පැය ගාණක් එක දිගට එහෙමත් නැත්තම් දවසට පැය කීපයක් හරි එක දිගට උයනවා, මහනවා, එහෙමත් නැත්තම් මොනවා හරි නිය ෆෝකස් වැඩක් කරනවා. මේ හැම දෙයකින්ම ඔයාගේ ඇස් දෙක එකම කාර්යයකට සැලකිය යුතු වෙලාවක් එක දිගට සමීප අවධානයක් යොමු කරනවා. අය කියනවා මේ හැම දෙයකටම ඔයාගේ ඇස් දෙක එකම කාර්යයකට සැලකිය යුතු වෙලාවක් එක දිගටම සමීප අවධානය යොමු කරනවා. ඒකෙන් ඔයාගේ ඇස් දෙකේ නම්‍යශීලී බව අඩු වෙනවා. ඔය මුලයකම කරන්න කියන්න. මේ හැම දෙයකින්ම ඔයාගේ ඇස් දෙක එකම කාර්යයකට සැලකිය යුතු වෙලාවක් එක දිගට සමීප අවධානය යොමු කරනවා. ඒකෙන් ඔයාගේ ඇස් දෙකේ නම්‍යශීලී බව අඩු වෙනවා. මේ නිසා තමයි වයස් භේදයකින් තොරව